හෙලෝ ගයිස් කොහොමද ඔයාලට ගොඩ කාලෙකින් මම අද ඔයාලට කියන්න යන්නේ මේ ලංකාවේම එක කොල්ලෙක් හදපු මේ සුපිරි හොල්මන් ගේම් එකක් ගන්න හොරර් ගේම් එකක් ගැනයි ඔයාලා මේ මං කියන එක ප්ලේ ස්ටෝර් එකේ හරි ඇප් ස්ටෝර් එකට හරි ගිහිල්ලා මෙන්න මේක සර්ච් කරගන්න වලව්ව කියලා සර්ච් කරලා මේ වලව්ව කියලා සර්ච් කරාම මෙන්න දෙවෙනියට ආවනේ මෙන්න මේ ගේම් එක. මෙන්න මේක ප්ලේ බටන් ඔප්ෂන් එකේ යන්න ඕනි ඉස්සට. ඊට පස්සේ ඒකේ මෙහෙම පැත්තෙන් ස්ටෝරි කියලා අයිකන් එකක් වෙනවා. අපි ඒකේ බුවට පස්සේ කියනවා මේකේ ඉන්න අර කැරක්ටර් ටික. නම බණ්ඩාර මේකේ මේ යහියනියක් ඉන්නවා. ඊට පස්සේ තව වැඩකාරයෙක් ඉන්නවා. එයා කළු බණ්ඩ. ඊපස්සේ මම කියන්නේ මේක කියන්නේ දැන් මම කියන්නේ මේක. ඊට පස්සේ අපිට මේ සෙටින් වලින් අපිට පුළුවන් වුණා මියුසික් එක සෙන්සිටිවිටි ඒක හදාගන්න. අපි ප්ලේ කියන ඔප්ෂන් එක බලලා යනවා. ඒක guys පටන් ගන්න මේ මම එක පාරක් ප්ලේ කරලා බලුවාට ඔයාලට කියන්න කලින් මේකේ මේ මුලින්ම අපි මතුවෙන්නේ මෙන්න මේ වගේ මේ ඉර කුඩුවක් අස්සේ. දැන් මේක අපි අරගෙන යනකොට මේකේ යතුරු තියෙනවනේ කොහේ හරි. මෙන්න මෙතන මේක අස්සේ මම හිතන්නේ යතුරු තියෙනවා. යතුරු අරගෙන මේ හිරෙන් නිදහස් වෙන්න ඕනේ. ඒකේ නිදහස් වුණාට පස්සේ මේ අනිවාර්යෙන් මේ යතුරු තියෙන යතුරු මෙතනින් දාන්න ඕනේ. නැත්නම් ඔයාලට මේ කාසියක තුර ගන්න තියෙනවා මේකේ බලමු. ඉදන් මොදල කියලා පොතක් තියෙන්න ඕනේ කොහේ හරි. මේ තියෙන්නේ අර කිව්ව නිදන් වතුර වෙන්න ඕනේ. මේකේ guys character වලත් voice තියෙනවා මම හිතන්නේ. දෙවනි මහලේ නාගමුරගල පරීක්ෂාවෙන් බලාපන්. කාසි 12ක් රනින් අරගෙන පාමුලින්නේ තබාපන්. ගල් දොරක් ඇත ඇතුළු වීමට නාගමණිකක් සොයාපන්. එයින් මැත්තේ නිදහනක් ඇත යකුඩ බිල්ලක් පුදාපන්. ඒක තුන්වෙනි තට්ටුවට ගියාට පස්සේ මම හිතන්නේ මේ මුරගලක් තියෙනවා නාගයෙක්. ඒකේ තමයි මේ අර කාසි 12ක් තියන්න ඕනේ. මේකේ අර තුනේ කාසි එකතු වෙලා අපි කාසි 12ක් එකෙන් තියන්න ඕනේ. හරි. බලමු. මේ තියෙන අපේ අර හෙල්ත් එක වැඩි කරගන්න තියෙන මේක. හෙල්ත් පොෂන්. අතන දොරක් තිබ්බ නේද? ඉතින් ඉස්සර. මෙතන මොකක්ද? මේකත් දන්නේ අර නාගමුරගල නෑ නේද? මේකේ කාසි තියන්න තනකුත් හරි. තුන්වෙනි තට්ටු කරේ මේක කරලා. මේකවත් තියෙනවා. කාසියක් තියෙනවා. කාසියක් නම් තියෙනවා. ජම්බන් මෙහෙම තියෙන්නේ. කබඩ් බෝක්ස් තියෙනවා. හරි බලමු ෆ්‍රෙන්ඩ්ස් එහෙනම් වැඩි මොනවද නෑ මෙතනත් කාසියක් තියෙනවා. මේ කාසි නම් අනිවාර්යෙන්ම වල එකතු කරගන්න. මේ බෑග් එකේ බඩු 5යි අපිට තියාගන්නත් පුළුවන්. මෙතන තියෙනවා. මෙතන හැම හැන්ඩල් එකෙන් අර මිටියක හැන්ඩල් එක. මෙන්න මේ වගේ මේ කෑල්ලක් හම්බුනානේ මෙන්න මේ වගේ. මේකෙන් අපි මේ නට්ටිය ගලවනවා. මේ හතර විතර ගලන ඉඳලාගෙන යනවා. ඊට පස්සේ අන්තර පෙට්ටියක් තියෙනවා. පෙට්ටිය ඉන්න බෑ මම හිතන්නේ. මෙන්න තියලා මිටියේ කෑල්ල. දැන් මිටිය සම්පූර්ණ. ඔය මිටිය ඕනවා ඉස්සරහට බිත්තියක් කරන්න තියෙනවා අපිට. එන්න ඒකට ඕනිනවා ගායිස් මම හිතන්නේ. බලමු ගන්න. ඒකේ මෙතනින් මේ ඉතින් නැමිලා අස්සර යනවා. මෙතනක් තියෙනවා කබඩ. වැඩන ගෑල්ටි වල හලන්න නැත්නම් බෑග් එක ෆුල් කරලා විතරයි. අපේ වස්තු
හොරකම් කරන්න ඕනෙක් අංගේ ගන්න ඔන්න ගන්න බෑ කවුරු හරි කෑ ගන්නවා කොහොමද මේ විතර ඉතින් මේ කරන්න මට මිනිහෙක්ගේ සුවඳ දැනෙනවා. කරන්න බෑනේ guys කරන්න ගේනි කරන්න හරි දුර ඒ යම මොකද යෝ යන් මට හරිම අමාරුයි. ඉක්මනට බේත් හොයාගන්න ඕනේ. කඩ හරි මිහින් හරියට මේ පාන්න ඉවරයිම හරි මූද් ගහනවා දුවන්න එපා. ඉන්නේ කොහොමද යකෝ බලන්න ගහද්දි දුවන්න එපා කියන්නේ යයි දුවන්නත් එපා යකෝ ගහද්දි ඉන්න පුළුවන් නේ යයි පස්සෙන් මෙතන ආවේගයකට මේ කියන දෙහෙත් itu nang agak tuh guys ini gimana මේ ගෑණි ඔය හිටපිය හොරා මම ඉවරයක් කරනවා කරගන්න ඊට පස්සේ වැඩේ කරගන්න තියලා බෝනයක් කරගන්න ඔය අරදරෙන් මම මෙතන නාකියා ඉන්නවා ෂුවර් එක ඌව නාකි බඩක් ඉන්නවා රජ නාකියා හරි නාකියා එක අයියෝ ඔය හිටපිය හොරා හරි එවිට මොනවා ඉවරයක් කරනවා මේ මෙතන අගුලකට තියෙන්නේ මොකද අපි මේ අයිනෙන් යන්න මෙන්න මෙතනින් මේ අර රාහි ටික තියන්න ඕන අපි Halo guys. Karena kasih atau dikasih orang nanti ada kasih nanti ada ya guys abis itu udah betul kasih hati kasih hati Arya sini ini hari itu jadi cinta dengan dari अब yang ngaji ini dia mengatakan biar betul ini berarti ඔය හිටපිය හොරා මම ඉවරයක් කරනවා එතන පොඩි අවුලක් තියෙනවා මේ කුඩුව පුරා බියර මම දැන් මට ඒක තේරෙන්නේ නැති නේද ගෑණිකෙන් බේරෙන්න බැරි මම හිතන්නේ guys
ඉතින් ගොඩ අමාරු නම් අර ගෑනු කෙනාගෙන අර උඩ ඉන්න කෙනා. ඌර කාමරේ මේ කියලා මේ එවැනි මහලේ මෙතන හැංගෙන හොඳ තැනක් වගේ. නාගල පරීක්ෂාවෙන් ඉතින් සින්දුවක් ප්ලේ හිතන්න. ඔව්. කාසි දොළොසක් රනින් අරගෙන පාමුලින් මෙහි තබාපන් කල් දොරක් ඇත තුල්වීමට නාගමණික මෙතන හැංගෙන හොඳ තැනක් වගේ. සොයාපන් එයින් මත්තේ නිදහනක් නැත යකුට විල්ලක ඒ ගින්න කියන්නේ කාසි ටික හරි. කාසි ටික නම් ළඟම ඉඳිලා තියෙනවා. හම්බුත් තියෙනවා. කාසියක් තියෙනවා. ජයික්මන්ට මේ කරන් උඩ සට්ටු දාන්න. ඉතින් ගෑනු කෙනාගෙන් දුවන්නත් කියනවා කරමු. මෙතනින් ගිහින් අසල. බෙහෙතක් නෑ බෙහෙත ඉවරයි. හරි. නෙමෙන්න. හරි යන්නේ. අයියෝ ගහන්න දුවන්න මු යන්නේ හරි ඔටක් හරියට කාසි රන්න හරි අයිසන මතක නැහැ කිව්වත් අර කාමරේදී ඉන්න කාමරේ මේක නත්තන අරුම් දෙන්නගේ බෙහෙත කරන්නේ කන්නට නරන්න වෙයි වගේ ඔය හිටපිය හොරා මං ඔබ ඉවරයක් කරනවා කාසි මේ දහය තව කාසි දෙකක් හොයාගන්න කාසි දෙකක් හොයාගන්න මෙයාගෙන කොහෙද ඔය හිටපිය හොරා මං ඔබ ඉවරයක් කරනවා මේ පාර හරි මෙතන හැංගෙන හොඳ තැනක් වගේ. මේක සුබේ ගේම් එක ගයිස් ඔයාලත් මේක ඩවුන්ලෝඩ් කරලා ප්ලේ කරලා බලන්න. ප්ලේ කරලා බලලා යටින් කමෙන්ට් එකක් දාන්න. එවැනි මහලේ නාග මුරගල පරීක්ෂාවෙන් බලාපන් කාසි දොළොසක් රනින් අරගෙන පාමුලින් මෙහි තබාපන් කල් දොරක් ඇත තුල්වීමට නාගමණිකත්
සොයාපන් තව දෙකක් වුණ මත්තේ ඊට පස්සේ මෙන්න නිදනක් ඊවරේ ඇත යකුට විල්ලක පුදාපන් ගියා කර ගියා සීපේ මෙඩි පොඩ්ඩක් අතනත් ඇති මම හිතන්නේ කීයක් හරි කොහෙද ලිහිතත් නේද ඔයාලන්ට අයියෝ මම ෂී guys ආයෙත් පුළුවන් මට රිවිව් එක බලලා තව පාරක් ප්ලේ කරලා බලන්න. ඉතින් guys ඔන්න ආයේ මේ අපි මෙතන ඉර කුඩියෙන් මතු වුණා මේ ඒවත් අපි අර තිබ්බ කාසි ටික නම් මම හිතන්නේ තව දෙකයි හොයාගන්න. ඊට ටික නම් එතන මිතුරු වෙලා තියෙනවා. කොහොමද අපි ඊටු කාසි ටික හොයාගන්න ඕන. ඉදාමදුලේ මොනවද මෙතන? තව කාසි දෙකක් ඕනේ. මෙනික තියෙනවා මෙනික මෙතන තියෙනවා. කාසි ගඩි අන්නද මරුගින් කාසියක් තියෙනවා. බෙහෙත් තියෙනවා තමයි මතක තියාගන්න නැත්නම් අර පස්සේ අමාරු වෙනවා. අන්තර කාසියක් තියෙනවා. තව එක කාසියක් තියෙනවා. ආයෙ පිට මොයිදා මිටියේ මදාගන්න. ඉතින් ආයෙ මේක ගලවලා ඉස්සරහට ඉක්මනට යන්න. අතනදී අපේ බෙහෙත ඒ කියන්නේ අපි අර හෙල්ත් එක බැස්සාම උදෙන්ට ඇවිල්ලා අපිට හෙල්ත් එක වැඩි කරගන්න පුළුවන්. ඒක කාලා ඉක්මනට යන්න. මේ තව එක කාසියක් හොයාගන්න දෙනවා මේ මිටිය නම් හරි මිටිය හරි guys මිටිය හරි friends කාසියත් හරි දැන් මේ පාර අපිට පුළුවන් නේද නාගමණික්කත් හම්බුණා මේ පාර ඉක්මනට කරගමු වැඩි කාසි දෙකෙන් තව තියන්න ඕනේ දැන් මිටියත් හරි නේද අපේ වස්තුව හොරකම් කරන්න හොරෙක් කැවිත් අල්ලගන්න එපා කෑගන්න හොරෙක් කැවි හොරෙක් සමායන නාගියයි මට මිනිහෙක්ගේ සුවඳ දැනෙනවා. මිනිහගේ සුවඳක් දැනෙනවාට මිනිහට හાર્ඩ් ඩිස්ක්
ඉන්නේ ප්ලේ කරමු. ඒක ගහන්න ඉන්න පරිදි. එවැනි මහලේ මෙතන හැංගෙන්න හොඳ තැනක් වගේ. නාගල පරීක්ෂාව බලා කාලෙ දෙගනුනේ කාලයක් අය. කාසි දොළොසක් රනින් අරගෙන පාමුලින් එහි තබා මාරු හොල්වන්නේ. ගල් දොරක් ඔය සුපිරි ගේම් තුල්වීමට නාගමැණිකත් සොයාපන් එයින් මත්තේ නිදහනක් නැත යකුට දිල්ලක පුදා දොඩියක් ඉන්නවා නාගමණික නාගර මුරගල ආරක්ෂා කරනවා. මම ටිකක් තිබ්බර මේ ටික ගොඩ. අයියෝ සිලා යන්න හිතුවා අම්මා. මගේ බේරිලා යන්න. කිසි දෙයක් කරගන්න බෑ. මරහන් තිබ්බහද? ආසු රස තිබ්බා. මගේ මේරෙන එක තමයි අවුල. මේ විදිහ. ඉතින් දාසලින් ගන්න බෑ. ඒ වස්සේ බෑන් කාසි ටික නම් හරි. වැඩිමුත් එක්ක හරි නම් මේක. अबे हिंग आ रही है मुझे मजा तो बनाने लगा ये मुझे ඉතින් කාහේ 12 නම් තිබ්බා මොකුත් දෙන්නේ නැහැ. මොනවද වෙන්නේ? මෙතන මොකද? නාගමණික තියන්නේ කොහෙන්ද? කාසි 12 තිබ්බා හරිද? දැන් මොකද කරන්නේ? මෙතන ඉන්න තවත් ප්‍රශ්නයක්. හැන්ඩල් එක. මට හරිම අමාරුයි. ඉක්මනට බේත් හොයාගන්න ඕනේ. අයියෝ. ඉක්මනට බේත් හොයාගෙන ඉන්න මෙතන. මෙතන හැංගෙන්න හොඳ තැනක් වගේ. මගේ
හිතන්නේ නාගමැණික හරි ගයිස් මම මැණිකත් හොයාගත්තා. අද කතර දවෝනි අපිට අර ලීවර් ගන්න අතර තියෙනවා. හැමදාම අර වොල්මම අවතාරින්න නේද? එයා ගිය ගම අපි ඒක කරගෙන අස්සට මේ නිකාරය ඉතින් මෙතන යන්නේ යා නේද? ගියා කාමරේට පුට්ට වේයුව අයිතිය මොකක්ද කියන්නේ? එතන කොහෙද මගේ නාගමැණික තියන්නේ? අයියෝ මට හරිම අමාරුයි. ඉක්මනට බෙහෙත් හොයාගන්න. ඔය හිටපිය හොරා මම බබ ඉවරයක් කරනවා. හරි ගයිස් ඉතින් මැණික තියලා දීවරය යදිමු. තුවට ලේසි කියලා ඒ ගේම් එක එහෙම ලේසිවත් බෑ. මෙතන හැංගෙන්න හොඳ තැනක් වගේ. ගෑණි තමයි වද දෙන්නේ. ෂි. ඇත්තට මාර වදියකුයි කියන්නේ. මෙතන හැංගෙන්න හොඳ තැනක් වගේ. ඔය හිටපිය හොරා මම බබ ඉවරයක් කරනවා. ඉතින් මම ගියම්.
හිතර මැනික තියන්න බෑ ඩයමන්ඩ් එක පෙන්නුවට බෑ තියන්න ප්‍රශ්න හරි ගයිස් අපි කොහොමද මේක පැනලා එතනට යන්නේ තුන්වෙනි මාලේ ගල් දොරක් ඇති කියලා මේ කොහින් හරි මේ දෙන්නේ මේක දුවන්න දුරනම් ඇරුණා ගයිස් ඒත් යන්න බෑ මට මේක තියනවා මෙතන මගේ වැඩේ හරියට මට යන්න බැරි සින්ද තියෙන්නේ